අහස්ලිගේ කතාවෙන් ප්‍රෞඩ යළිත් සිනාසී නෙතුබර කර අහස්ලි දෙස බැලුවා. දෙතොල් සඟවා සිනාසුණු ප්‍රෞඩ රන්පත් යළිත් සිව්මැලියගේ දකුණතින් ඇත තමා වෙතට ලංකර ගත්තා. දකුණු උරපත මත ඇයව තදින් තුරුළු කරගත්තේ අහස්ලිගේ වම්මුරේස මත සිය හිස රන්දාය. චොක්ලට් පැහැති තරුණයාගේ දෙතොල් ඇයගේ සවන් පතක් වෙතට හැරුණා. බොරු කියන්න එපා අබි. හරි චුට්ටක් ගඳ ඇති. ඒ වුණාට ඔයා කළේ හොඳ වැඩක් නම් නෙවෙයි අබි. මගේ ප්‍රශ්නය මගහැරියා. ප්‍රෞඩ සිය සවනතට කර මිමිනීම අහස්ලිගේ සිතට සියුම් කෙතියක් එක් කළා. නොමුදු තමා මහත්සැයි ප්‍රේම කරන්නට වූ පිරිමියාගේ උණුසුම මැද මෙසේ සිටින්නට ඇත්නම් එය කෙතරම් සැපතක්ද යන්න අහස්ලි සිතන්නට වූවා. යුවතියගේ හරිත නෙතු නිරායාසයෙන්ම පියවී ගොසින්ය. ප්‍රෞඩගේ දෙනෙත් පවා පියවී ගොස්ය. ඇයි කියන්නේ නැත්තේ? ප්‍රෞඩ විමසුවා. මොනවද පුංචි හාමු? ඔය හිතේ තියෙන දේවල්. ඔහු කෙසේ විමසුවත් අහස්ලි සිය සිතේ වූ ආදරය සඟවා සිටිනට උත්සාහ කළා. මගේ හිතේ දැන් වැඩ කරන්නෙම රිසල්ට්ස් කොහොම වේද කියලා විතරයි පුංචි හාමු. මට වෙන මොනවත් හිතෙන්නේ නැහැ. අහස්ලි කීවේ සිතාමතාය. ඇත්තට එහෙමද එහෙනම්? අපිට කොයිතරම් කිව්වත් වැඩක් නැහනේ. අනේ පුංචි හාමු ඈත් වෙන්නකෝ. ඔයා යන්නකෝ. අනික අම්මත් මාව හොයනවා ඇති. අහස්ලි කඩවසම් තරුණයාව තල්ලු කරන්නට වෙමින් කීවා. ප්‍රෞඩ එපමාවෙන් ඔහුගෙන් මෑත් විය. යුවතිය දෙස රවා බැලුවා. ආඩම්බර කාල කෙල්ල. මම ආඩම්බර නෑ පුංචි හාමු. මට තුරුළු වෙලාවත් ඉන්න නොදෙන ආඩම්බර කාල කෙල්ල. අබේ දන්නේ ඒ දේවල් කියලා වැඩකුත් නෑ. ප්‍රෞඩ සිහිනයක දකින යුවතිය පිළිබඳ කල්පනා කළා. සැබවින්ම ඇය තමා ඉදිරියට පැමිණි පසු සිහිනෙන් ඒමද නවතා ඇති බව ප්‍රෞඩ සිතුවා. අනේ දැන් යන්නකෝ පුංචි හාමු. මට හරි බයයි. අහස්ලි ඔහුව තල්ලු කරමින් කීවා. ප්‍රෞඩ යළිත් වාරයක් යුවතියගේ බඳ වටා දකුණත ගෙන ගොස් තමාට ලං කරගත්තා. හරිත නෙතු හිමි යුවතිය තිගැස්මකින් බලා සිටියා. ඔහු ඒ තරම් දඟකාරයෙකු වන්නේද? අහස්ලි කල්පනා කළා. චොකලට් නෙතුද වුමනාවෙන් මිනිත්තු කිහිපයක් ඇය දෙස බලා සිටියා. මාව එලවන්නම නෙෝනි. මම යන්නම්. එක දෙයක් දීලා. ප්‍රෞඩ එසේ පවසා යුවතියගේ දෙතොල මතට සිපුමක් එක් කළා. අහස්ලිගේ විසල් වූ නෙතුර් තවත් විසල් වූවා. ඇය සිය මුව පවා වසාගන්නේ ඔහුගේ ඔවැනි ක්‍රියා ඔස්සේය. ප්‍රෞඩ සිය නෙතු ඔසවා ඇසුවේ ඇයි යනුවෙනි. පුංචි හාමු මොනවද බීලා හොඳටෝම මත් වෙලා. අසීයෙන් ඇසිරෙන්නේ. ඇයි පුංචි හාමු එහෙම කළේ? පුංචි හාමු හරිම වැරදි. මාව ඉඳුල් කළානේ. කුඩා යුවතිය පවසන වදන් ප්‍රෞඩගේ මුවගට සිනහවක් එක් කළා. අනතුරුව තරුණයා ඇයගේ සවන් පතකට ලං වූවා. ඔය ලස්සන තොල් මන් නැතුව කවුරු ඉඳුල් කරන්නද අබි? කාටත් කලින් මට ඕන වුණා ඉස්සර වෙන්න. නැත්තම් මට සිද්ධ වෙන්නේ පරක්කු වෙන්න. දැන් දන්නවනේ. අබි ආදරේ නොකියුවත් මං ඉඳුල් කරලම අයිති කරගෙන ඉන්නේ. පරිස්සම් කරගන්න එක දැන් අබීගේ වැඩක්. කඩවසම් තරුණයා ඇයට එසේ පවසා අත්හැර දැමුවා. අනතුරුව ප්‍රෞඩයෙන් පිටවන්නට වූවා. මදක් ගබඩා කාමරේ රැඳී සිටි තරුණිය කාලය මදක් වැය කර ගබඩා කාමරයෙන් පිට වූවද යුවතියගේ මුහුණටම හමු වූයේ තේව් මානේශ්වරය. වටකුරු ඇහිදාර තවත් වටකුරු කරගත් තරුණයා තවත් රවමින් අහස්ලි දෙස බලා සිටියේ සිය දෑත් පිටුපසට බැඳය. පැහැපත් තරුණයා සැරසී සිටියේ කළු පැහැතිම සරඹකින් සහ බැනියමකින්ය. අහස්ලිය හෙරකසේ සිය දෑංගිලි එකින් එක පටලවමින් හිස පහත් කරමින් ගමන් කරන්නට වූයේ ඇයට දැනුණු වරදකාරී හැඟුම් නිසාය. සුදු හාමු සාවියකසේ යුවතිය අවිහිංසකව ඔහු අසල නැවතමින් විමසුවා.
මොනවද තමුන් අරක ඇතුලේ කළේ? අනේ මේ නෙවෙයි මොනවාද කළේ? මේ අම්මා කිව්ව පත්තක් ඇති හොයාගෙන එන්න කියලා. අහස්ලිය සිය මුවගට පැමිණි ව්‍යාජයක් පැවසුවා. මානේශ්වරගේ නෙතුව ඇය වෙතටත් ඇයගේ දෑත් වෙතටත් යොමු වුණා. කෝ දැන් හොයාගත්තද? අනේ නෑ සුදුහාමු. එහෙම එකක් නෑනේ. නිකම් බොරු කියන්න එපා හස්ලි. මට හැමදේම තේරුණා. මම තමුන්ට එකක් කියන්නම්. මෝඩකමට මිනිස්සුන්ට රැවටෙන්න එපා. ඒක මගේ එකෙක් වුණත් ඒක කවුද කියන්නේ මම දන්නේ. නිකන් තමුන්ගේ ජීවිතේ අඳුර දාගන්න නැතුව ඉන්නවා හස්ලි. මම තමුන්ට ආයි කියන්නේ. තේව් එපමණක් පවසා ආපිට පිටව යන්නට සැරසුණත් යලිත් හස්ලි වෙතට හැරුණා. තමුන්ට කොයිතරම් ලස්සන ජීවිතයක් තියෙනවද? ඒක විහිං විනාශ කරගන්න එපා. තේව් අවසානයේ ඇය අසලින් පිටව ගියා. අහස්ලි කඳුළු පුරවා ගන්නට නෙතින් සිටියා. නෑ පුංචි හාමු, මට ඇත්තටම ආදරේ. පුංචි හාමු මට බොරු කරන්නේ නෑ. සුදු හාමු පුංචි හාමුගේ අයියා වෙලත් ඇයි පුංචි හාමු ගැන එහෙම කිව්වේ? අහස්ලි කල්පනා කළා. කෝපේ පුරවාගත් නෙතින් යලි උද්‍යානයේ වෙතට ගමන් කරන්නට වූ තේව් මානේශ්වර සොයා යන්නට වූයේ ප්‍රෞಢවය. ආගන්තුකයින් පිරිසක් අතර සිටින කඩවසම් තරුණයා සමීපයට ගොස් තේව් ඔහුගේ සවනතට කර කුමක්දෝ පවසන්නට සැරසුණා. වරෙන් පොඩ්ඩක් මෙහාට, මට උඹත් එක්ක කතා කරන්න ඕනේ. මානේශ්වර පැවසුවේ රුදුරු ස්වරයෙන්ය. ප්‍රෞಢ මත්බර දෑසින් ඔහු දෙස බැලුවත් තේව් ඔහුට රවා සිටියා. වරෙන් ඉතින්. තේව් එලෙස පවසා උද්‍යානයේ පසෙකට ගමන් කළා. ප්‍රෞಢද ඔහු පසුපස ගමන් කළා. ඔව් සුදු අයියේ, මොනවද ඔයාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? ප්‍රෞಢ විමසද්දී තේව් නූලක පරතරයක් නොතබා ප්‍රෞಢට ළඟා වුණා. උඹ මොකක්ද අර අහිංසක කෙල්ල එක්ක තියෙන සම්බන්ධය? උඹේ සල්ලාලකම් මේ කෙල්ලටත් දාන්න පටන් ගත්තද? තේව් එසේ පවසා ප්‍රෞಢගේ ටී-ෂර්ටය පොඩි කර අල්ලා ගත්තා. බීලා බේබද්ද වගේ උඹ ඕනි කෙල්ලෙක් එක්ක ඕව කරගනි. අර කාන්තිගේ අහිංසක කෙල්ලට සල්ලාලකම් කරන්න එපා. කොටින් මේ වගේ අහිංසක කෙල්ලෝ එක්ක සෙල්ලම් කරන්න එපා. උඹ අර නටන ක්ලබ් කෙල්ලෝ ඉන්නේ. අන්න ඒකක් අල්ලගෙන ඕනි තරම් නටපන්. ආයේ මගේ ඇස් වලට අහු වුණොත් මම බලා ගන්නම්. උඹ දැන් ගෙදරම ඉන්නේ මොකද කියලා මම කල්පනා කරේ. එහෙනම් මේකයි හේතුව. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවල්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.